ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානය සහ පාකිස්තාන තුන්කොන් තරඟාවලිය කඩාකප්පල් වෙයි. පාකිස්තාන ගුවන් හමුදාවෙන් එල්ල වූ ගුවන් ප්‍රහාරයට විරෝධය දක්වමින් ශ්‍රී ලංකාව පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබූ තුන්කොන් තරඟාවලියෙන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඉවත් වී තිබෙනවා. පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයට එල්ල කර ගුවන් ප්‍රහාරයෙන් ඇෆ්ගනිස්තාන දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් 3 දෙනෙකු ඇතුළු සිවිල් පුද්ගලයන් 5 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති බවයි විදේශ මාධ්‍ය පවසන්නේ. ඇෆ්ගනිස්තානයට එල්ල වූ මෙම ප්‍රහාරයෙන් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන් 3 දෙනෙක් වන කබීර් සහ සිබ්ගතුල්ලා සහ හරූන් නම් ක්‍රිකට් ක්‍රීඩකයන් 3 දෙනෙක් මිය ගොස් ඇති බවයි ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය පවසා සිටියේ. ඒ අනුව මෙයට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එළඹෙන පාකිස්තාන ශ්‍රී ලංකා සහ ඇෆ්ගනිස්තාන තුන්කොන් තරඟාවලියට සහභාගී වීම ප්‍රතික්ෂේප කර ඇති බවයි ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය විසින් ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබුණේ. ඉතින් ශ්‍රී ලංකාව සහභාගී වීමට නියමිත පාකිස්තාන තරඟාවලිය සහ තුන්කොන් තරඟාවලිය පිළිබඳ නවතම තොරතුරු අපි ඔබ වෙත ලැබුණු සැනින් ගෙන එන්නම්. මෙවන් නවතම තොරතුරු දැන ගැනීම සඳහා තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ෆලෝ කරලා නැත්නම් දැන් අපි සමග එකතු වන්න. ඔබට සුබ දවසක්.